හෙල්ලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් අරන් ඇවිල්ලා තියෙනවා ඉතින් සුපිරි අස්සන ලොග් එක මම හිතුවා අද ලොග් එකටත් ඉතින් ඔයාලවත් ජොයින් කරගන්න ඕනේ කියලා ඉතින් අද අපි යන්නේ අහසේ පියාඹන්න අපි පියාඹන්නේ අපි සරුංගලේ පියාඹන ඉතින් දැන් ජූනි මාසය ආරුනේ ඉතින් ජූනි මාසය ගන්න ඉතින් පොඩ්ඩක් ඉතින් හුලගත් වෙනවා ඉතින් මේ දවස්වල ඉතින් අපේ ගමේ තියෙන යාළුනේ කන්දක් ඉතින් ඒ කන්දට ගියාම ඉතින් ආයෙ ඉතින් යවන්න පුළුවන් ඉතින් මම පෙන්නන්න ඉතින් එතනට ගිහිල්ලාම ඉතින් සරුංගලයක් හදලා දෙන්නේ ඉතින් ඕමිනේ සරුංගලේ පෙන්නනවා මල්ලේ සරුංගලේ වෙන්න දින යාළුනේ සරුංගලේ පේනවද අලගුවට පස්සේ ඉතින් ලස්සනට වෙයි හරි යාළුනේ ඉතින් ණයත් තමයි හැදුවේ ඉතින් නැත්නම් මම කලර්ස් ටික ඉතින් ඔය අලවන්න යන ටිෂු වල කලර්ස් ටික එහෙම මම පස්සේ පෙන්නන්නම් ඔයාලට ඉතින් මම පට්ටම හදන විදිහ ඉතින් මම වීඩියෝ එක කරගන්න බැරි වුණා ඉතින් ඉරටු ටික කපාගෙන ටික ගෙදරකට ගිහලා දැන් ඉරටු ටික කපාගෙන ඊට පස්සේ ඇවිල්ලා ඉතින් මෙතනින් ඉරටු ටික මේවා හදාගෙන මම විතරනේ පට්ටම තනියෙන් හැදුවේ තව එක්කෙනෙක් උදව් කරා යා දැන් පොඩි වැඩකට ගියා ඉක්මනට එන්නම් කියලා ඊට පස්සේ තමයි ඉතින් සරුංගලේ අලවන්න තියෙන්නේ දැන් ඉතින් මං හිතන්නේ අයනවත් ඇති දැන් තියෙන අපිට සරුංගලේ අලවන්නේ නම් ඉක්මනින්ම සරුංගලේ අලවමු යාළුවනේ වල මට කියන දෙයක් තියෙනවා ඉතින් මේ ලොග් එකේ ඉන්නේ දවස් දෙකකට කියන්නේ අද ෆුල් ඩේ එකේ පොඩ්ඩක් අද ඉතින් අලවලා යවන්න තමයි ඉතින් හැදුවේ උනට අලවලා යවන්න විදියක් නැහැ අද වහිනවත් එක්ක කුලඟක් තියෙනවා ඉතින් වැස්සෙදි උ ටිෂු එහෙම තෙමෙනවනේ ඉතින් අද ලොග් එකේ යාළුවනේ ෆුල් සරුංගලේ හදලා සරුංගලේ ඉතින් නැට් එහෙම හදලා නැට් අයින් කරන්නත් ඕනේ රැලි එහෙම දාලා ඉතින් ලස්සනට ෆුල් අද කම්ප්ලීට් කරන සරුංගලේ හෙට තියෙන්නේ උදෙන්ම අපිට යන්න තියෙන්නේ කන්දට කියලා තමයි ඉතින් සරුංගලේ යවන්න තියෙන්නේ අද පළවෙනි දවසේ එන ඉතින් යාළුවනේ අපි ඉක්මනින්ම සරුංගලේ අලවමු සරුංගලේ අලවන්න අපි මල්ලි ටිෂු ටික ගේන්න ගියා කඩේට දැන් ගේනවා ඇති අපි එහෙනම් අරයත් එනකන් ඉඳලා සරුංගලේ අලවන්න පටන් ගමු යාළුවනේ ඉතින් දැන් තියෙන අපිට ඉතින් යාළුවනේ දැන් අපිට තියෙන ඉතින් සරුංගලේ අලවන්න ඉතින් ඔන්න මේ දිනම ඉතින් ගෝවා පාට්ට වින් දැක්කනේ ගෝවා සයිස් එක මොනවත් වල ලොකුයිනේ කොහොමද යාළුවනේ හදනවා ඉතින් ටිෂු ඉතින් යාළුවනේ ටිෂු 20කින් තමයි නැට්ට දාන්නේ පට්ටමට යනවා ටිෂු දෙකක් තව රැලි වලට යනවා ටිෂු දෙකක් එතකොට ෆුල් ටිෂු ගන්න යාළුවනේ 24යි ටිෂු මගේ YouTube එකේ logo එක පාට යාළුවනේ කහ පාටයි සුදු පාටනේ ඉතින් මම ඉතින් මේ සරුංගලේ මේ පාට අලවන්නේ කහ පාටයි සුදු පාටයි ඉතින් අපි දැන් පොඩි මැජික් එකක් කරලා පෙන්නන්නයි ඉතින් ඔයාලට යන්නේ නෝනේ මැජික් එකක් කරලා පෙන්නන්නයි යන්නේ 3යි 2යි 1යි ඉන්නේ යාළුවනේ කහ පාට ටිෂු එකක් ගෙනාවා අසයනේ කහ පාට ටිෂු එක පැත්තකින් තියාගමු සුරුත් ගෙනාවා යාළුවනේ ඒකත් තියාගමයි යාළුවනේ යන්නාම හැම පාරම යාළුවනේ සරුංගලේ අන්තිම නිලු රැතුයි දානවාම ඒ නිසා මේ පාරට ඉතින් නිලු රැතුයි ගෙනාවා පොල් වෙනසක් ගන්න ඒකට යාළුවනේ පොඩක් දුර ගියාම මේ කහ පේන්නේ නැතුව යනවනේ කහ පාට ඒකට පොඩක් බොඳ වෙන නිසා ඊට පස්සේ නිල් පාටක් දැන් ඔය තරනේ පොඩක් දුරට ගියාම නිලු එකයි රත් එකයි අන්තිම නැට්ටේ අන්තිම හරියට තමයි දාන්නේ එතකොට ඒක ඇල්ල යාළුවනේ ඒකට පොඩ්ඩක් අපිට පේනවනේ ඉතින් ළඟට ගල්ලා ඒකට පොඩ්ඩක් මෙන්න මේ හරි සරුංගලේ දිනනවා ඒක කහ පාට දුර ගියාම පේන්නේ නැහැ ඒක තමයි ඉතින් මේකේ තියෙන වෙනස යාළුවනේ හරිම ශෝකජනක අවස්ථාවක් තමයි දැන් ඉන්නේ අර දෙන්න අර මාත් එක්ක කලින් එනවා කිව්වට සරුංගලේ අරවන්න යාට එන්න බැරි වෙනවා කිව්වා පොඩි හේතුවක් නිසා තව ඩික්කින් එන්නම්කෝ අපි මල්ලිට හදිසියෙම ක්ලාස් එකක් කරනවා අද ඉතින් මට තමයි දැන් තනියම අලවන්න වෙන්නේ ඉතින් මොනා කරන්නද ඉතින් දැන් දිනින් තනියම අලවන්න තමයි ඉතින් මේකේ යාළුවනේ වෙනතට නම් මම ගම් තමයි පාවිච්චි කරන්නේ මේ බලන්නේ පොඩි වෙනසකටත් එක්ක පාම් පිටි පාවිච්චි කරන්න තමයි බැලුවේ පාම් පිටි ටිකක් වෙන සෙනික හදාෙන්න අන්න හදන් ආවා කයි ලස්සනට ඉතින් හදන් ඇවිල්ලා තියෙන්නේ පාම් පිටි එකට යාළුවනේ තනියෙන් ඉන්න බැරි නිසා කතුරුකුත් තරම් ආවේ මේ කතුරු කැපෙනවා දැන් දින්නේ යාළුවනේ අපිට ඉස්සෙල්ලම පට්ටම අලව මම මේ පාර යාළුවනේ පට්ටම අලවන්නේ මේ පැත්ත සුදු ගන්නවා මේ පැත්ත කහ ගන්නවා එහෙමද අද මේ පාර අලවන්න හිතන් ඉන්නේ පින ඉස්සෙල්ලම සුදු කොළ ටිකක් ගමු මේක අයින් කරගමු යාළුවනේ රැලි වලට. ඉතින් යාළුවනේ මෙතන තව තියෙනවා අපේ පට්ටමට දැන් පට්ටම ගන්නේ. පට්ටමට යාළුවනේ අපි ඉස්සෙල්ලාම පාම් පිටි ටික ගාන් යමු. A few moments later. යාළුවනේ ඉතින් කොල්ලා සුදු වල ඉවරයි දැක්කනේ ලස්සනනේ.
සුපිරිනි එබැත් දැන් ඉතින් කහ පාට තමයි දැන් අලවන්න තියෙන්නේ. මේ විදිහට මේක මෙහෙම තියාගෙන එහෙනම් අපි කහ පාට දැන් කොලයක් ගමු. එන්නේ අපිට කහ පාට එකත් අලවගෙන තමයි අලවන්න තමයි. A few moments later. යාළුවනේ ඉතින් අපි ඔන්න දැන් කහ පාටත් තරම් අර අලවගෙන ඉවරයි. ඉතින් කොල්ලා ගැම්මක් කරලා තියෙන ඉතින් පේනවනේ. ඔය ලස්සනනේ කහ පාටයි සුදු. කොහමද ලස්සනයි. මෙන්දී ඉතින් කන්දේ යන්න තමයි. නෑ දැම්ම කන්දේ යන්නේ. ඉතින් මෙන්න මේ විදියට මේක පොඩ්ඩක් වේලෙන්න පැත්තකින් තියාගන්න තමයි දැන් තියෙන්නේ. අපිට තියෙන්නේ රැල්ල අලව ගන්න තමයි. ඉතින් ලස්සන අවුලක් නෑ නේ යාළුවනේ ෂේප් නේ. රැල්ලත් අලවලා ආවට පස්සේ තමයි ඉතින් ගැම්මක් අල්ලන්න පුළුවන්. ඉතින් හෙට උදේට කන්දේ ගිහිල්ලා ඉතින් යවන්න තමයි තියෙන්නේ. ඉතින් ආය දුවනේ අපි දැන් පළවෙනි රැල්ල අලවන් ඉවරයි. පේනවද පළවෙනි රැල්ල කොහොමද සයිස් එක? දඩාර නයන්නේ. මේක යවුවත් ඇයිද දන්නේ නැහැ නේ යාළුවනේ කන්දේ. කියන්න බෑනේ. එන්දින්නේ යාළුවනේ අපිට දැන් මම රැලි 4-5ක් විතර අලවල ඉවරලා වීඩියෝ කොන් කරන්න. ඉතින් වීඩියෝ එකේ රදීසිරිනි කියලා මම ඔයාලට ඉන්වයිට් කරනවා. ඉතින් ඔයාලත් මේක බලලා ගම ඉතින් මොනවාරි කමන්නේ. ඉතින් ඔයාලා සරුංගලක් හදනවා හදන්න. මොනවාරි කමන්නේ. කනවා නම් කන්න, බොනවා නම් බොන්න. එහෙනම් මම රැලි 5ක් විතර අලවලා සෙට් වෙන්න. 2 hours later. යාළුවනේ තාම කොල්ලා ගේම අතහැරලා නැහැ. තාම අලවන ගම ඉන්නේ. දැන් කිය කලවල කියලා දන්නවද? කොන්දත් තිදෙනවා යාළුවනේ. පෙන්නන්න දලෝපු ගන්න. ඔමෙනි පෙන්නන්න. ඉතින් පටන් ගත්තම යාළුවනේ මෙතන මේ නමල තියෙන්නේ. නමල නෝමද? ඔන්න යාළුවනේ නොයි විදිහට දැන් සරුංගල අලවන ගමන් ඉන්නේ. තව තියෙනවා යාළුවනේ ටිෂු 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් තියෙනවා තව ටිෂු තියෙනවා අපිට අලවන්න 8ක් තියෙන ටිෂු අලවන්නේ තේසේ මිෂේ රැල්ලන්නේ මේ දාන්න යන්නේ ඉතින් හෙට නම් ඉතින් දන්නවනේ ඉතින් හෙට ගම හොල්ලන්න තමයි ඉතින් යන්නේ. A few inches later. හරි යාළුවනේ දැන් අපි වැඩින් 170ක් වගේ ඉවරයි. තව තියෙන්නේ ඉතුරු 110 තව 130ක් දෙනවා ඉතුරු. ඒ 10 තුනට බෙදුවම යාළුවනේ අපිට තියෙන්නේ අන්තිමට යාළුවනේ මම දැන් නැට් යාළුවනේ දැන් මෙහෙම යන්න බෑනේ. මෙහෙමත් තියෙන්න බෑනේ. මගේ නිසා අන්තිමට තම කහ පාට ටිෂු දෙකයි සුදු පාට ටිෂු දෙකයි ගත්තා. අන්තිමට නැට් කොට කරන්න. මිල් කෑල්ලත් අලවල ඉවරයි. ඒක මේ හතරෙන් 110 ඉවරයි. තව 120ක් තියෙනවා. 120ෙන් තමයි ඉතින් ඔය අයන් කරලා ඔය ගල්ලෙද්දි ඉතුරු 110ක් ඉවරයි. තව අනිත් එක 110 තමයි යාළුවනේ. 110 109යි තමයි යාළුවනේ. ඔය දැන් ඔය පැච් එහෙම දිනවනේ ඔය ටික එහෙම අලවලා ඊට පස්සේ ඉතුරු තව 101ක් තියෙනවනේ. ඒක තමයි ෂේරුව තමයි. අම්මෝ යාළුවනේ හරිව මහන්සි ඉතින් දැන් නම් ෆයිනල් එකට ඇවිල්ලා තින්නේ ඉතින්. දැන් ඉතින් පෙන්නන්න ඉතින් ආයේ නෑ ඉතින් උඩ යවලා තින්නේ. මොන බාන්නෝ නෑ ඉන්න උඩ. පේනවනේ යාළුවනේ කොහමද නෑ ඉන්න උඩ. නබාන්න යාළුවනේ ඔන්න තමයි ඇත්තේ ෆයිනල්. ඔහොම ආවා යාළුවනේ ඔහොම ඔතන පොඩක් ගෙතිලා තින්නේ. ඔහොම ආවා යාළුවනේ මෙන්න දින ෆයිනල්. යාළුවනේ දැන් ඉතින් අපි ෆයිනල් ලුක් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දැක්ක ඉතින් සරුංගලේ හදලා තියෙන විදිහ කොහොමද ඉතින් උඩ ගිහිල්ලා නයා ඉන්නේ. ඉතින් නයා උඩ ඉන්නේ. ඉතින් ඔය විදිහට තමයි ඉතින් රැල්ල දීප්ප මට තව රැල්ල දිගට දාන්න තිබ්බා යාළුවනේ. ටිෂු මදි වුණා ඇත්තටම කිව්වොත් තව රැල්ල දිගට දැම්මොත් අමාරුනවා යවන්නත්. කන්දේ දැන් පොඩ්ඩක් මේ දවස්වල යාළුවනේ ඉතින් පොඩ්ඩක් වැස්ස නිසා ඉතින් කන්දේ ගස්සේම ගොඩක් හැදිලා තියෙන. ඒක නිසා රැල්ල නිකන් හරි අහුනොත්ත් ඕක රැලි කරලා යනවා. නිකන් බොරුවට තව ඩික් කරන්න ඕනේ නැහැ. ඔය දිග හොඳටම ඇති යාළුවනේ. ඉතින් දැන් තියෙන අපිට නැට් අයන් කරන්න තියෙනවා. සරුංගලේට සේරුව දාන්න තියෙනවා. ඔච්චරයි තියෙන්නේ යාළුවනේ. ඉතින් ඔය විදිහට අපි දැන් සේරුව දාගත්තේ. දැන් දැක්කනේ හරි බැලන්ස් එකට තියෙනවා සරුංගලේ කොහොමද. පිණි. දැන් තියෙන්නේ යාළුවනේ අයන් කරන්න. මම දැන් සරුංග 2 hours later. හරි යාළුවනේ ඉතින් ඔක්කොම වැඩ ඉවරයි. ඉතින් ඔක්කොම සරුංගලේ රැල්ල අලවන් ඉවරයි. පට්ට මරවන් ඉවරයි. ඊට පස්සේ රැල්ල ටික අයින් කරලා ඉවරයි. සේරුව දාගෙන ඉවරයි. අද නම් මාර මාංශ දවසක් යාළුවනේ. කොන්දේ එහෙම හොඳටම රිදෙනවා. ඉතින් මාංශයේ ප්‍රතිඵල තමයි මෙන්න මේ දින්නේ මගේ පැත්තේ.
ඉතින් හෙට තමයි ඉතින් මානසික ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. හෙට තමයි ඉතින් දවස. ඉතින් යවනවා යවිල්ලක් ඉතින් ආය එන යාළුවනේ අද දවසේ මම මෙතනින් එන්ඩ් කරනවා. එන හෙට උදෙන් ආයි අපි vlog එක ස්ටාර්ට් කරමු. මම අදට ගිහින් එන්නම්. දැන් වෙලාව 8:34. ඒ කියන්නේ good night යාළුවනේ. අනිවාර්යෙන් අපි channel එක subscribe කරලා තියාගන්න. subscribe කරන්න. මම Days of Rumesh. Tomorrow. Subscribe. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit. And the හරි යාළුවනේ ඉතින් අපි දැන් සෙට් එක ලෑස්තිලා ඉන්නේ. ඉතින් අද දවසේ දෙවෙනි දවසේ ඉතින් අද log එකේ වෙන්නේ. ඉතින් දැන් වෙලා ඇත්තටම දැන් 2:00. ඉතින් good afternoon යාළුවනේ. ඉතින් දැන් තියෙන අපිට කන්දර යන්න. Let's go. A few moments later. යහළුවනේ ඉතින් අපි ටික මොහොතකට පස්සේ ඉතින් සරුංගලේ කොහොමද උඩ යවා ගත්තා. ඉතින් ඔයාලට ඔය පේන්නේ ඉතින් සාමා සරුංගලේ ඉතින් උඩ යවා ගන්න විදිය තමයි. Never slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that, spitting slow, spitting fast. I could roast, I could gas, think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness, hilarious. You think you're worth my time, you're delirious, mysterious, because you hide behind a fake exterior, inferior. You know I'll always be a bit superior. Get off of me, this ain't no you're delirious, mysterious, because you hide behind a fake exterior. 3 hours later. ඉතින් යාළුවනේ හරිම තත්ත්වයේ ශෝක දැනනීය. ඉතින් සරුංගලේ යවුවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් යාළුවනේ මේ දවස්වල ඒ කන්දේ කාලගුණ දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවනේ. ඒ කට්ටිය කියනවා යාළුවනේ මේ දවස්වල අර වැස්සයි හවුවයි දෙකම තියෙනවලු. අන්න ඒක නිසා යාළුවනේ ඉතින් සරුංගලේ යවුවා. මෙන්න තියෙන සරුංගලේ මේ දැල්ලනේ. යම්මන්නේ. එක්කනේ ඉතින් සරුංගලේ උඩ ගිහී විදිහ ඉතින් ඔය විදිහට ඇති යවන්න ආවේ ඉතින්. අද ඉතින් සාර්ථක දවසක් නෙමෙයි ඉතින් මොනවා කරන්නද? යාළුවනේ දැන් තියෙන්නේ ඉතින් අපිට සුපුරුදු පරිදි අපේ නිවස් කරා යන්න. මේ යන ගමන් තමයි ඉන්නේ. 1 hour later. Yo boys and girls කොහොමද ඉතින්? ඉතින් අපි දැන් ගෙදර ආවා. ඉතින් අද ඉතින් vlog එක ඉතින් යාළුවනේ එච්චර එන්ජොයි කරගන්න විදියක් තිබුණේ නැහැ. ඉතින් ප්‍රතිබර කාලගුණ තත්ත්වයක් උදා වුණා. සරුංගලේ නැට් එක ගැටුණා. හිතපු නැතරන් ඉතින් අසාර්ථක දවසක් ඉතින් තත්ත්වරිම ශෝකජනනීය විදිහට තමයි ඉතින් අද vlog එක ඉවර කරන්න වෙන්නේ. ඉතින් අද වුණ දේවල් ඉතින් ආයෙ ඔයාලට ඉස්සරහට ගේන්න තියෙන vlog ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පාල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට ඉස්සරහට ඕන වීඩියෝස් මොනවද ඉතින් අනිවාර්යෙන් පාල කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපේ Day of Rumesh channel එකට එතෙම join වෙච්ච කෙනෙක් නම් අදම නම් වීඩියෝ එකක් බලන්න. ඉතින් අපි channel එක subscribe කරලා ඉතින් ඔයාලා තියෙන bell icon එක all දාලා තියාගන්න. ඉතින් වීඩියෝ එක like එකකුත් දාලා වීඩියෝ එක ඉවර කරන්න. ඉතින් යාළුවනේ ආයෙමත් ලස්සන vlog එකකින් නැත්තම් අලුත් vlog එකකින් එනකම් අදට අපි ගිහින් එන්න. මම Days of Rumesh. එනේ යාළුවනේ අද පළවෙනි දවසේ මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් හෙට උදෙන්ම හමු වෙමු. මොකද? මට හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලු